CF Designs Wedding කියන්නේ සම්පත් ඇත්තටම wedding planning and designing company එකක්. දැන් මෙතන හොඳම සෙල්ලම කියන්නේ ගොඩාක් අය කතා කරලා කියනවා ඔයා ඉන්නකෝ මම මගේ වැඩේ ගන්නට කරන්න. වෙඩින් වෙන හැමදේම අපිට හරියන්නේ නැහැ. ෆියුචර් එකේ තික පොඩි සර්ප්‍රයිස් එකක්. පුංචි අතපසු වීමකින් ඔබේ ලස්සන දවස නැති වුණොත් එහි වගකීම ගන්න කවුරුත් නැති වෙනවා. Wedding coordination is not just about setting up, tear down, and keeping you on track. Especially when it comes to a cultural wedding, there are lots of details involved, such as traditional rituals, dances, music, vibrant colors, vendors, and so much more. For this wedding management, you need an A+ wedding planner and a coordinator. I am Claudette Fernando, a wedding planner and a coordinator specialized in cultural and fusion weddings. අයිබෝන් අපි අද ඇවිල්ලා ඉන්නේ CF Design Wedding හි founder Claudette Fernando හම්බෙන්න. Claudette අයිබෝන්. අයිබෝන් සම්පත්. වැඩසටහනට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. Thank you. මේ මම නම කිව්ව හරිය නේද? හරි හරි. කොහොමද මේ නම Claudette කියන නම කොහොමද ඔයාට ආවේ? ඒක ටිකක් අමාරු නමක් තමයි. නම ඇත්තටම ආවේ මගේ අම්මගේ පැත්තෙන්. මගේ සීයා ක්ලොඩ් මෙන්ඩිස්, අම්මා ක්ලොඩියා මෙන්ඩිස්. ඉතින් මම හිතන්නේ මේ දෙන්නගෙම නම් දෙක එකතුවක් විදිහට තමයි මට ක්ලොඩෙට් කියලා නම ආවේ. ක්ලොඩෙට් කියන නම ෆ්‍රෙන්ච් නමක්. කැනේඩියානු ෆ්‍රෙන්ච් නමක් වුණාට මම සිංහල. දැන් ගොඩක් අය මගෙන් අහනවා ඔයා සිංහලද, ඔයා මැලේද, මුස්ලිම්ද, කොරියන්ද වගේ ගොඩක් දේවල් මගෙන් අහලා තියෙනවා. ඒ වුණාට නම කොහොම වුණත් මම සුද්ධ සිංහල සම්පත්. කොහොමද පවුල් විස්තර කොහොමද තාත්තයි අම්මයි අපිට කියන්නකෝ පවුල් විස්තර. ඔව් ඒ දෙන්න දැන්ට නම් ඉන්නේ ලංකාවේ. තාත්තගේ නම රවි ෆර්නැන්ඩෝ. තාත්තා ලංකාවේ හෝටල් හා සංචාරක ශාස්ත්‍රයේ පෞද්ගලිකාංශයේ අවුරුදු 40ක සේවා කාලයක් නිමා කරලා දැන්ට විශ්‍රාමිකව ඉන්නවා. අම්මා ගෘහණියක්. ඒ බොහොම කලාවට ලැබි කෙනෙක්. මගේ නංගි කැනඩාවේ කැල්ගරි වල ඉන්නේ. ඉතින් නංගි මමයි තමයි පවුලේ ඉන්නේ. දැන් මෙහෙ පවුල වෙනම හස්බන්ඩ් නේද? ඔව් මෙහෙ පවුලේ ඉතින් හස්බන්ඩ්ුයි දරුවෝ දෙන්න මගේ පුතයි දුවයි. අපිට කියන්න මොකද්ද CF Design Wedding? මොකද්ද මේකෙන් වෙන සේවාවක් මොනවද? CF Designs Wedding කියන්නේ සම්පත් ඇත්තටම wedding planning and designing company එකක්. මම පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්නම් ඇයි මම මේ CF කියන නම දැම්මේ මගේ බිස්නස් එකට කියලා. CF කියන්නේ මගේ මුලකුරු Claudette CF Fernando. ඒක දාන්න විශේෂයෙන්ම හේතු වුණේ මට හිතුණා දැන් මම ප්‍රොඩක්ට් එකක් නෙමෙයිනේ සෙල් කරන්නේ. මොකක් හරි භාණ්ඩයක්, ඇඳුමක්, රෙද්දක්, සාරියක් එහෙම නෙමෙයිනේ. එතකොට මම මාව ප්‍රසන්ට් කරන්න ඕනේ මගේ බිස්නස් එක කොහේ හරි ගිහලා මම මගේම බ්‍රෑන්ඩ් එක. ගොඩක් වෙලාවට වෙඩින් ප්ලෑනින් ඇතුලේ තියෙන්නේ මානව හිමිකම් කළමනාකරණය. කියන්නේ human resource management කියන එක. එතනදී ගොඩාක් අපි මිනිස්සුන්ට කතා කරන විදිහ, සංනිවේදනය කරන විදිහ, communication, management කියන මේ ඔක්කොගෙම එකතුවක් විදිහට එන හින්දායි මම CF කියන මාව රිප්‍රසන්ට් කරන්න තමයි ඒ නම දැම්මේ. දැන් මේ වෙඩින් ප්ලෑනින් කියන එක ලංකාවේ ගොඩක් ලොකු ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ලංකාවේ කැනඩාවේ සංසන්දනය කරද්දී ඔයාලට මොකද්ද මේ වෙඩින් ප්ලෑනින් ගැන කොහොමද සංසන්දනය කරද්දී බාද ඔයාලට හැඟෙන දේ? ඔව්. ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියන්නම් සම්පත් දැන් මේ වෙද්දී කැනඩාවේ විවාහ වෙන දුවා දරුවෝ ඒගොල්ලන්ගේ දෙමව්පියෝ මෙහෙට කැනඩාවට ඇවිත් ඉන්නේ අවුරුදු 25කට 30කට පෙර. එතකොට දැන් අපේ ලාංකීය කමියුනිටි එක දැන් මේ ටොරොන්ටෝ අවට ඉන්න ශ්‍රී ලංකන් කමියුනිටි එකේ හරි අවබෝධයක් නැහැ මෙහිම වෙඩින් ප්ලෑනින් කියන්නේ මොකද්ද, වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඉන්න අවශ්‍යද, වෙඩින් කෝඩිනේටර් කෙනෙක් අවශ්‍යද කියලා මේ දෙමව්පියන්ට එච්චර ලොකු අවබෝධයක් නැහැ. මොකද වසර 30කට ඉදිරියේ ඉස්සරහා ලංකාවේ ලොකු වෙඩින් ප්ලෑනින් තිබුණ එහෙම ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තිබුණ නැහැනේ. වැඩිම වුණොත් බ්‍රයිඩ් ඇන්ඩ් ග්‍රූම්, එතකොට ෆොටෝග්‍රැෆර්, මේකප් ආටිස්ට්, බැන්ක්වෙට් හෝල් ඔච්චරයි. ඔතනින් එහාට ඒ කර්මාන්තේ ගොඩාක් ව්‍යාප්ත වෙලා තිබුණ නැහැ. ඉතින් එහෙම දෙමව්පියන්ගේ දරුවෝ දැන් විවාහ වෙනකොට ඒ දෙමව්පියන්ට මේගොල්ලන්ව ගයිඩ් කරන්න ඒ අවබෝධය නැහැ.
දැන් බලද්දි ලංකාවේ අපට පුංචි කර්මාන්ත ගොඩාක් හැදිලා මේ වෙඩින් ඉන්ඩස්ට්‍රි එක කියන එක සෑහෙන ව්‍යාප්ත වෙලා තියෙනවා. මට ඔයාලට ලිස්ට් කරන්න පුළුවන් ගොඩාක් වෙන්ඩර්ස්ලා කියන්නේ සේවාදායකයෝ සෑහෙන ප්‍රමාණයක් මේකට එකතු වෙලා වෙඩින් ඉන්ඩස්ට්‍රි එක විශාල කර්මාන්තයක් වෙලා තියෙනවා අද වෙද්දි ලංකාවේ. ඉතින් අපේ කමියුනිටි එකේ ඒක තාම හරි අවබෝධයක් නැති හින්දා තමයි ලොකු ඉල්ලුමක් අපිට නැහැ. ඒකට මම ගොඩක් වැඩ කරනවා මේක අපේ කමියුනිටි එක ඇතුළට ගිහිල්ලා ඒ අවබෝධය ලබා දෙන්න. එතකොට ඒ අධ්‍යාපනය ලබා දෙන්න ඇයි මෙහෙම දෙයක් අවශ්‍ය කියලා. පුංචි උදාහරණයක් කිව්වොත් සම්පත් දැන් හිතන්න අපේ කාන්තාව ගෘහණිය ගොඩාක් වෙඩින්ග්ස් වලට ඇඳගෙන ලස්සනට මේකප් දාලා ඇඳුම් ඇඳගෙන එහෙම ඉඳිද්දි අන්තිම මොහොතේදී වෙඩින් එක දවසේ එහෙට මෙහෙට දුවන්න ගියාම වැඩ කරන්න ගියාම ඒක ටිකක් ලස්සන සීන් එකක් නෙමෙයි. අනිත් එක ඒක ගොඩාක් ස්ට්‍රෙස්ෆුල්. මේ අර ස්ට්‍රෙස් එක අඩු කරගන්නම තමයි මෙහෙම වෙඩින් ප්ලෑනර් කෙනෙක්ව වෙඩින් කෝඩිනේටර් කෙනෙක්වත් අඩුම ගානේ ඉන්න ඕනේ. එතකොට දැන් මේ ලංකාවේ අපේ කමියුනිටි එකට නැතුව ගත්තොත් එහෙම කැනේඩියානු කමියුනිටි එකේ වෙඩින් ප්ලෑනර්ස්ලා ඉන්නවද? ඒක ගැන සෑහෙන ඉන්නවා. මං හිතන්නේ දැන් වෙද්දි ඒක මේ නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙලා තියෙන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. දැන් ලංකාවේ දරුවෝ විවාහ වෙනකොටත් ඒගොල්ලෝ ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙකු, වෙඩින් මැනේජර් කෙනෙක්ව, වෙඩින් කෝඩිනේටර් කෙනෙක්ව මේ නම් අතරේ පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒ වයිදිහට පැහැදිලි කරනවා. මොකද්ද වෙඩින් ප්ලෑනර් කෙනෙක්ගේ වෙඩින් කෝඩිනේටර් කෙනෙක්ගේ අතර තියෙන වෙනස? ඔව්. වෙඩින් ප්ලෑනින් දැන් මගේ බිස්නස් එක වෙඩින් ප්ලෑනින් වෙඩින් කෝඩිනේෂන් කියන ඔය දෙක අතර තමයි සිද්ධ වෙන්නේ. වෙඩින් ප්ලෑනර් කෙනෙක් කිව්වම ප්ලෑනර් කෙනෙක් මුලින්ම කියන්නේ විවාහ ගිවිස ගැද එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ ඉඳන්ම මුළු කාලය පුරාම ඒ කපල් එකත් එක්ක දිගටම රැඳිලා සමහරක් වෙලාවට මාස 12ක මාස 8ක මාස 6ක කාලයක් පුරාවටම මේ යුවලව මේ ගයිඩ් කරගෙන ඒගොල්ලන්ගේ හැම ඩිසිෂන් එකකටම ඉන්වෝල්ව් වෙමින් ලොකු ප්‍රොසෙස් එකක් එතන තියෙනවා. අපි A to Z ප්ලෑනින් කියලා ෆුල් ප්ලෑනින් කියලා කියනවා. එතනදී හැම තීරණයකටම හැම ඒගොල්ලෝ ගන්න හැම ඩිසයින් තීරණ ඩිසිෂන් එකකටම වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඉන්වෝල්ව් වෙනවා. ඉවෙන්ට් එකක් ප්ලෑන් කරනවා වෙඩින්. ඔව් මගේ බිස්නස් එක ගොඩක් මම කරන්නේ වෙඩින් හා සම්බන්ධව පමණයි. මම එතකොට බර්ත්ඩේ පාටිස් අනිත් පොදු ඉවෙන්ට්ස් මියුසිකල් ෂෝස් ඒව කරන්නේ නැහැ. මොකද ඒවට මං හිතන්නේ ගොඩ දෙනෙක් ඉන්නවා මේක. මම කිව්වේ දැන් වෙඩින් එකක් ගත්තාම වෙඩින් එකේ ඉවෙන්ට් එක ප්ලෑන් කරනවා වෙඩින් ප්ලෑනර් නේද? ඔව් ඒක සම්පූර්ණයෙන්ම ෆුල් වෙඩින් ප්ලෑනින් කියලා කියන්නේ. එතකොට දැන් මේ තියෙන දැන් ඇත්තටම කියනවා නම් මේ වෙද්දි තියෙන ලොකුම ගැටලුව මේ තියෙන ආර්ථිකයත් එක්ක කපල්ස් වලට ගොඩාක් වෙඩින් ප්ලෑනර්ස්ලව හය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද එකක් තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා අපේ කමියුනිටි එක ඇතුලේ මේක මම කියන්නේ වෙඩින් ප්ලෑනර් කියන්නේ ගොඩාක් ගණන් ගොඩක් මිල අධික සේවාවක් කියලා. නමුත් ඒක මිල අධික සේවාවක් නෙමෙයි. ඒක ඇත්තටම කියන්න ඕනේ වෙඩින් ප්ලෑනර් කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් වෙද්දි නෝමල් සේවාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මට කවුරු හරි ඇවිල්ලා කතා කරොත් විශේෂයෙන්ම ලංකාවේ කෙනෙක් මම උදව්වක් කරන්න බලලා පොඩි ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරලා එහෙම කරනවා. නමුත් වෙඩින් කෝඩිනේටර් කෙනෙක්ව ගත්තොත් මං හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඒ සේවය ගොඩක් අවතක්සේරු වෙලා තියෙනවා. එහෙම නැත්නම් අන්ඩර් එස්ටිමේට් වෙලා තියෙනවා. මොනවාද කෝඩිනේටර්ට තියෙන රෙස්පොන්සිබිලිටිස්? දැන් ප්ලෑනර් කෙනෙක් මං කියවනේ මුලින් ඉඳන්ම ඉන්නවයි කියලා. ඒතර කෝඩිනේටර්ව හය කරන්නේ අවසාන භාගයේදී. වෙඩින් ප්ලෑනින් වල අපි හිතමු මාසයක් තියලා එහෙම නැත්නම් සති 3ක් තියලා. දැන් මෙතන හොඳම සෙල්ලම කියන්නේ ගොඩාක් අය කතා කරලා කියනවා මට ප්ලෑනර් කෙනෙක් එපා මම මුළු වෙඩින් එකම ප්ලෑන් කරලා තියෙන හැබැයි දවසට විතරක් ඇවිල්ලා උදව් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් පැය කිහිපයකට විතරයි ඔයාව ඕනේ කියලා. එහෙම කරන්න බෑ. එහෙම අපිට දන්නේ නැතුව එක දවසක් රැයකට කෝල් කරලා පහුවෙන්ද ගිහිල්ලා වෙඩින් එක බාර ගන්න බෑ සම්පත්. එහෙම ඇත්තට මේ day of coordinator කියන ඒ ටර්ම් එකට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ මොකද අපිට කාලයක් අවශ්‍යයි යුවලත් එක්ක සම්බන්ධ වෙන්න. ඒගොල්ලන්ගේ මෙන්ටැලිටි එක තේරුම් ගන්න. ඒගොල්ලෝ මොනවද කරන්න කැමති මොන වගේ විෂන් එකක්ද ඒගොල්ලන්ගේ වෙඩින් එකට අවශ්‍ය කියන එක අපි දැනගන්න ඕනේ. ඉතින් කෝඩිනේටර්ගේ කාර්යය එදා දවසේදී හය කරලා තියෙන සේවාදායකයන් එහෙම නැත්නම් වෙන්ඩර්ස්ලා සියල්ලම කෝඩිනේට් කරන එක. ඉතින් මේගොල්ලන්ව දන්නේ නැතුව මේ අය කවුද? මේගොල්ලන්ගෙන් ලැබෙන සේවය මොකක්ද? ඒගොල්ලෝ එන වෙලාව මොකක්ද? යන වෙලාව මොකක්ද? ඒගොල්ලන් කරන කාර්ය මොකක්ද කියලා එක දවසින් කරන්න බෑ. ඉතින් අර day of coordinator කියන ටර්ම් එක වැරදි.
ඒ හින්දා අපිට අඩුම ගානේ මාසක කාලයක්වත් අවශ්‍යයි මේ හා සම්බන්ධ වෙන්න. දැන් කපල් එකක් අපි හිතමුකෝ තීරණය කරනවා වෙඩින් එක ගන්න. එතන ක්‍රොඩෙට් ගාවට එනවා නම් කොච්චර කාලයක් ඇතුළතද කතා කරනවද? මාස 3ක් මාස 2ක් එහෙම. ඒ කියන්නේ මොකටද? ඒ කියන්නේ planning එකටද? වෙඩින් එකක් අපි හිතමු දැන් වෙඩින් එකක් ගන්න ප්ලෑන් කරලානේ ඔයාලට කතා කරන්නේ. එතකොට අඩුම කාලේ ඔයා දෙන්නේ මාස 3ක් ඇද්ද නැත්නම් මාසයක් ඇතුළත කරන්න බැයිද? දැන් ෆුල් ප්ලෑනින් කරනවා නම් සමහරු මට කතා කරලා තියෙනවා මාස 12 අවුරුද්දකට කලින් මේ වෙද්දි මම ලංකාවේ වෙඩින්ග්ස් දෙකක් දැනට ප්ලෑන් කරගෙන යනවා ලබන අවුරුද්දට. එතකොට මාස 12ට මම හරි කැමතියි මොකද අපිට ලොකු කාලයක් තියෙනවා අපිට අවශ්‍ය විදිහට ඒගොල්ලොත් එක්ක කතා කරලා සම්බන්ධ වෙලා සම්පූර්ණ වැඩ කොටස කරන්න යන්න පුළුවන්. නමුත් සමහරු ඔකොච්චර හිතන්නේ නැහැ. මම කියවනේ අවබෝධයක් නැහැ කියලා මේ කමියුනිටි එක ඇතුලේ. එතකොට අපිට මාස 6කින් කතා කරන්න පුළුවන්. එතනදි සිද්ධ වෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන සේවාදායකයා ඒ කියන්නේ ඒ වෙන්ඩර් ඒ වෙද්දි ඔයාගේ දවසට අවේලබල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවාසි වෙනවා අර කාලය අඩු වුණාම. ඉතින් ඒකෙන්ද පුළුවන් තරම් කල් දීලා වෙඩින් ප්ලෑනර් කෙනෙක්ව හයර් කරනවා නම් හොඳයි. වෙඩින් කෝඩිනේෂන් වලට සම්පත් මට කොයි වෙලේ කතා කරත් කමක් නැහැ. නමුත් අද රැට කතා කරන්න එපා හෙට තියෙන වෙඩින් එකට. වෙඩින් කෝඩිනේෂන් එකට වට තියෙන මැක්සිමම් ටයිම් පීරියඩ් එක කොච්චරද? මම කැමති අඩුම ගානේ සති 4ක්වත් තියෙනවා. මාසයක් තියෙනවා. ඔව්. තව මොනවද ඔයාගේ දැන් වෙඩින් ප්ලෑනින් වෙඩින් කෝඩිනේටින් තව ඔයා කිව්වද? තව එක පැකේජ් එකක් මම ඔෆර් කරනවා ෆුල් ප්ලෑනින් අපි දැන් කතා කරා ඊළඟට වෙඩින් කෝඩිනේෂන් කතා කරා ඊළඟ එක තමයි all inclusive package කියන එක. ඒකෙදි සිද්ධ වෙන්නේ ඒ සම්පූර්ණ පැකේජ් එක ඇතුලේ තියෙන අපි හිතමුකෝ දැන් ඔයාට අවශ්‍ය වෙන්ඩර්ස්ලා ඉන්න ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි එතකොට කේක් කරන අය ඩෑන්සස් ඒ සියලුම සේවාවන් මේ පැකේජ් එක තුල තියෙනවා. නමුත් ඔයාට අවශ්‍ය වෙන්ඩව ඒක තෝරගන්න බැහැ. ඒක ඇත්තටම ගනුදෙනුවක් මම වෙන්ඩත් එක්ක කරන. ඉතින් ඒකින්ද මට කියලා වෙනමම වෙන්ඩර්ස්ලා කොට්ටාසියක් ඉන්නවා. ෆුල් පැකේජ් එක all inclusive පැකේජ් එක ගත්තොත් යන්න වෙන්නේ අර සෙට් කරලා තිබ්බ වෙන්ඩර්ස්ලා එක්ක පමණයි. දැනට ලංකාවේ කරලා තියෙන වෙඩින් එහෙම වෙඩින් ඔයා ප්ලෑන් කරලා තියෙන වෙඩින් වලින් අමතක නොවන එහෙම එක්ස්පීරියන්ස් තියෙනවද මොනවද? මෙහි ඒවා නම් ගොඩාක් තියෙනවා. මොකද දැන් අපිට තියෙනවානේ මෙහි පරම්පරා ගැප් එකක් ඒ කියන්නේ වයස් පරතරයක් තියෙනවානේ. මං කියවනේ දැන් මේ විවාහ වෙන දරුවෝ ඉන්නේ 25ක් 30ක් අවුරුදු කලින් ආපු පේරන්ට්ස්ලගේ දරුවෝ කියලා. එතකොට ඒ අය හිතන විදිහයි නූතනයේ දරුවෝ හිතන විදිහයි අතර ලොකු වෙනස්කමක් තියෙනවා. එතකොට සිද්ධ වෙන්නේ වෙඩින් කෝඩිනේටර් කෙනෙක්ට වෙඩින් ප්ලෑනර් කෙනෙක්ට මැදිහත් වෙන්න වෙනවා සමහරක් වෙලාවට කවුන්සලර් කෙනෙක්. අම්මලා තාත්තලාගේ සහ දුව දරුවන්ගේ ප්‍රශ්න නිසා මොකද ඒ තේරුම් ගැනීම පොඩ්ඩක් දෙමව්පියන්ට නැති නිසා අපිට සිද්ධ වෙනවා එතනදී ඒ දෙක බැලන්ස් කරලා හරියටම කරගෙන යන්න. ඒ වාට ෆේස් ගන්න වෙන්නේ මොකද මේ අපේ කමියුනිටි එකත් එක්ක කතා කරද්දී අම්මලා තාත්තලා අපේ ට්‍රැඩිෂනල් එකත් එක්ක ඉන්න යන්නේ ළමයි ඉතින් අර ෆැෂන් එකත් එක්ක ඉන්න යන්නේ. ඒක ඇත්තම කියනොත් තාම නම් මට එහෙම ගොඩාක්ම පරස්පර විරෝධී දරුවන්ව ලැබිලා නැහැ. ඒගොල්ලෝ හරිම මේ අපේ කල්චර් එකට කැමති ඒවට ගරු කරන දරුවෝ තමයි දැනටන විවාහ වෙලා තියෙන්නේ ඉදිරියටත් එහෙමයි. නමුත් සමහරක් දැන් පුංචි තැන් තියෙනවනේ අර අපි දන්නවනේ මෙහි ෆැෂන් එකට ට්‍රෙන්ඩින් වෙන ඒවා. ඉතින් ඒවා අපේ කල්චර් එකත් එක්ක යාබද කරලා කොහොමද ගලපලා වෙඩින් එකක් ඇතුළට ගන්න කියන දැනුම මං හිතන්නේ වෙඩින් ප්ලෑනර් කෙනෙක්ට තියෙනවා. මොනවාද මෙහි ෆැෂන් එකත් එක්ක ට්‍රෙන්ඩින් වෙන දේවල්? ගොඩක් දේවල් තියෙනවා සම්පත්. ඉතින් එහෙම එකක් කියලා කියන්න අමාරුයි. මගේ පෞද්ගලික අදහස නම් ට්‍රෙන්ඩින් වෙන හැමදේම ඉතින් අපිට හරියන්නේ නැහැ. මොකද ට්‍රෙන්ඩ් වෙනකොට හැම අවුරුද්දකම අගභාගයේ වෙනකොට එක කලර් එකක් නිකුත් කරන වර්ණයක්. ඒ වර්ණයෙන් තමයි ඊළඟ අවුරුද්දේ කලර් එක විදිහට වෙඩින් කලර් එක විදිහට ඇවිල්ලා ඇඳුම් නිර්මාණය වෙන්නේ, කේක් නිර්මාණය වෙන්නේ, මල් නිර්මාණය වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම එකට ගලපගෙන යනවා. සමහරක් විට ඒ දේ හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මගේ පෞද්ගලික අදහස ට්‍රෙන්ඩින් වෙන හැමදේම අපිට හරියන්නේ නැහැ. අනිත් එක වෙඩින් එකක් කියන්නේ තමන්ගේ පෞද්ගලික කැමැත්තට කළ යුතු දෙයක්. ඉතින් එතකොට මම ආස නම් මගේ වෙඩින් එක යම් කිසි විදිහකට ගන්න ඒ විදිහට ෆොලෝ කරන්න ඕනේ. ඉතින් ට්‍රෙන්ඩ් වෙන එක සමහරකට අවුරුදු 20ක් ගියාම මේ දේ ට්‍රෙන්ඩින් නැති වෙන්න පුළුවන් නේ. අපිට කියන්නකෝ ලංකාවේ වෙඩින් සෙරමනි එකයි කැනඩාවේ වෙඩින් සෙරමනි එකයි ඔයාලට දකින්න තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා?
වෙඩින් ඉන්ඩස්ට්‍රි එක කියලා කියමු සම්පත්. වෙඩින් ඉන්ඩස්ට්‍රි එක කිව්වම මෙහෙ කැනඩාවේ එක ගොඩක් සීසනල්. අපි දන්නවා දැන් මුලින්ම ස්ප්‍රින්ග් එකේ ඉඳන් ෆෝල් එකේ අග විතර වෙනකන් කියන්නේ මාර්ච් to ඔක්ටෝබර් නොවැම්බර් විතර වෙනකන් වෙඩින්ග්ස් තියෙනවා. ඊට පස්සේ ඩයි ඩවුන් වෙනවා. ඒක වින්ටර් එකේදී ගොඩක් වෙඩින්ග්ස් නැහැ. නමුත් ලංකාවේ ගත්තම ලංකාවෙත් නැකත් අඩු කාල තිබුණාට සමස්තයක් වශයෙන් ගත්තම මුළු අවුරුද්ද පුරාවටම වෙඩින්ග්ස් තියෙනවා. එක පළවෙනි එක කියන්නේ සීසනල්. දෙවෙනි එක තමයි මුදලේ වටිනාකම. මේක හරි වැදගත්. මම හිතන්නේ මේ ශාස්ත්‍රයට එන්නේ ඉන්න හැමෝටමත් මේක වැදගත් වෙයි මේ කියන කාරණාව. දැන් අපි හිතමුකෝ ලංකාවේ රුපියල් ලක්ෂයකුයි මෙහි කැනේඩියානු ඩොලර් 10කුයි. මම ගත්තම ලක්ෂ කියන දේ මිනිස්සු වියදම් කරනවා හරි ඉක්මනට කියලා මට හිතෙන්නේ. දැන් සුපර් මාකට් එකකට ගියත් ලංකාවේ බඩු ටිකක් ගත්තම ඒක රුපියල් 50000ක් 60ක් යනවානේ. දැන් මෙහි කැනේඩියානු ඩොලර් 10 වියදම් කරන්න අපි එකපාරක් දෙපාරක් තුන් පාරක් හිතලා පස් පාරේදී අපි හිතනවා නෑ එක්කෝ ගාන වැඩි වෙන කාට හරි දෙනවා කියලා. ඉතින් ඕක තමයි අපේ මේ ශාස්ත්‍රයේ සිද්ධ වෙන දැවැන්තම දේ මේ වෙද්දී ප්‍රමිතියක් නැතිකම හරි අඩුවක්. ඕක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි දැන් ලංකාවේ සිංහල මුස්ලිම් දෙමළ දැන් නම් ওই ජැපනීස් කොරියන් එහෙම කට්ටිය හිටියට මේ හැමෝම නිකන් මට හිතෙනවා හිතන්නේ එක විදිහට කරන වැඩ ක්‍රියාවන් කරන්නේත් නිකන් අර හරි ලාංකික විදිහට. නමුත් කැනඩාවේ ඇතුළතදී අපිට ගොඩාක් කල්චරල් බෑග්ග්‍රවුන්ඩ්ස් හම්බ වෙනවා. ජුවිෂ් අය, චයිනීස් අය, කොරියන් අය, කියන්නේ ඊස්ට් ඒෂියන්ස්ලා වෙනම ඉන්නවා. ළඟට ටැමිල්, හින්දු අය, ඉන්ඩියන් වෙඩින්ග්ස් වෙනම, ජූවිෂ් වෙඩින්ග්ස්, පර්ෂියන් වෙඩින්ග්ස් ඔය විදිහට විශාල වශයෙන් බෑග්ග්‍රවුන්ඩ්ස් ගොඩාක් කල්චරල් බෑග්ග්‍රවුන්ඩ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් වෙඩින් ඉන්ඩස්ට්‍රි එකක එන කෙනෙක්ට මේක හරි වැදගත් මේ කල්චරල් බෑග්ග්‍රවුන්ඩ්ස් අඳුරගෙන මේ එකිනෙකේ වෙනස්කම් පැහැදිලිව තියෙනවා. ඒගොල්ලෝ කරන වෙඩින්ග්ස් ඇතුලේ තියෙනවානේ අපි මේ සම්ප්‍රදායන් කියලා දෙයක්, කස්ටම්ස් කියලා දෙයක්. ඒත් අපේ සිංහල බෞද්ධ වෙඩින්ග්ස් වලත් තියෙනවානේ. ඒ වගේ එකිනෙකට වෙනස් වෙන වෙනස්කම් තියෙනවා. ඉතින් ඔය තුන තමයි ප්‍රධානම තුන. ඔයාට ආකර්ශනීයම මේ වෙඩින් කල්චර් එක මොකක්ද එහෙම දැකලා තියෙන්නේ? අපේ කල්චර් එකට අපි ගොඩක් කැමතිනේ. මොකද දැන් අපි මම දැකලා තියෙනවා අපි පෝරුව සෙරමනි එකක් කරනකොට අපි අනිත් බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් ඇවිල්ලා එන සුදු ජාතිකයන් හෝ ඉන්දියන් අය හරි වෙන අය එතන හිටියම ගෙස්ලා හැටියට ඒගොල්ලෝ මේක හරි වාව් වෙනවා. මේගොල්ලෝ මීට කලින් මේ වගේ දෙයක් දැකලා නැහැ. ඉතින් මම හිතන්නේ හරිම ආකර්ශනීයයි අපේ තියෙන පාරම්පරික සිංහල පෝරුවේ සම්ප්‍රදායන්. දැන් මේ CF ඩිසයින් වෙඩින් වගේ එහෙම බ්‍රෑන්ඩ් නේම් එකක් හදනවා කියන එක ඉතින් පොඩි කාලයක් ඇතුළතනේ මෙච්චර ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. මේක හරි චැලෙන්ජ් එකක්. මොනවද මේක පටන් ගත්ත නිසා දැනට ඔයාට ෆේස් කරන්න තියෙන චැලෙන්ජස්? පළවෙනි එක නම් තමයි මම කාන්තාවක් වීම. මොකද දැන් මට මේක ඇත්තම කියන්න ඕනේ සම්පත් මම වෙඩින් ප්ලෑනින් කරන්න ලොකු කාලෙක ඉඳන් හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මේ පුංචි සිතුවිල්ලක් ඔස්සේ දිගටම මහන්සියෙන් වැඩ කරමින් ගිහිල්ලා තමයි අද මේ මිනිස්සු දැනගන්න තත්ත්වයකටපත් උනේ. නමුත් මේක කරන්න මට හිතුනේ දැන් මම දැකලා තියෙනවා අපේ අම්මා හරිම ඒකාකාරී රටාවක ජීවත් වුණ සාම්ප්‍රදායික ගෘහණියක්. මම ඒකට එච්චර කැමති වුණේ නැහැ. ඉතින් මම දැනටත් ආස පොඩ්ඩක් මගේ තියෙන ටැලන්ට්ස් වලින් මගේ තියෙන ස්කිල්ස් වලින් මේ කියන්නා වූ අපි අර ආසියාතික ගහණිය කියලා එක රාමුවකට හිර කරලා තියෙනවනේ කාන්තාව. මේක චුට්ටක් පැනලා ඇඟෙන් එළියට ගිහිල්ලා ලෝකේ අඳුන ගන්න. ඉතින් මට හිතුණා මේක මට කරන්න පුළුවන් දෙයක් කියලා. මං ඉතින් ආසාවෙන් කරගෙන යනවා. ඒතකොට දැන් ඒ ගැහණියක් වීම මොකද්ද චැලෙන්ජ් එක ඔයාලට? චැලෙන්ජ් එක තමයි දැන් අපි මෙහෙම වෙඩින්ග්ස් වලට ගියාම මං ගෙදරින් උදේ පාන්දර යන්නේ. මම පාන්දර 1:02 වෙනකම් වැඩ කරනවා. ඉතින් එතකොට දැන් පවුලට දාලා යන්න වෙන්නේ දරුවෝ ඉන්නවනම් එතන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මට ගොඩක් සහයෝගය පවුලෙන් ලැබෙනවා මේ දේ කරන්න. දෙවැනි එක තමයි මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මම ඉස්සෙල්ලත් කිව්වනේ ප්‍රමිතියක් නැහැ මිල සම්බන්ධයෙන් කියලා. දැන් අපි හිතමු හුඟක් අය හිතනවා මගේ වෙඩින් එක මම ලස්සනට කරා ප්ලෑන් කරා පහුවෙන ඉඳන් මම වෙඩින් ප්ලෑනින් පටන් ගන්නවා කියලා. ඉතින් ඒ වගේ අය ඉන්න සමාජයක් ඇතුලේ තමයි අපි ඉගෙනගත්ත ලයිසන් තියෙන එක්ස්පීරියන්ස් තියෙන වෙඩින් ප්ලෑනර්ස්ලා හැටියට යන්නේ. ලොකු පරස්පර විරෝධයක් මෙතන. පරස්පරයක් තියෙනවා මිල හා සම්බන්ධව. ලයිසන් කියන්නේ ඔයා මොකක් ඒ කියන්නේ වෙඩින් ප්ලෑනින් වලට ඔයා ඉගෙනගෙන තියෙනවද කොහේ හරි? ඔව් මම කැනඩාවේ සහතික ලැබලා තියෙනවා. වෙඩින් ප්ලෑනින් සම්බන්ධයෙන් පාසල් ගිහින් තියෙනවා.
එතකොට මේ ඉන්ඩස්ට්‍රියට මේ දැන් වෙඩින් ප්ලෑනින් වගේ ඉන්ඩස්ට්‍රි එකට මම හිතන්නේ ගොඩක් ආකර්ෂණය වෙන්නේ නැති එහෙම කියවෙන්නේ නැති සබ්ජෙක්ට් එකක් නේද මේ අපේ කමියුනිටි එක ඇතුලේ. අපේ කමියුනිටි එකේ හරි අඩුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඉවෙන්ට් ප්ලෑනර්ස්ලා නම් ගොඩක් ඉන්නවා සම්පත්. වෙඩින් ප්ලෑනින් වලට අඩුයි කට්ටිය. ප්ලෑනින් වලට කට්ටිය අඩුයි. මං හිතන්නේ ඒක ගොඩක්ම පාර්ට් ටයිම් ජොබ් එකක් හින්දා වෙන්නේ නැති කියලා මං හිතනවා. මේක සීසනල් කියලා මං කියවනේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ලොකු ආදායමක් බලාපොරොත්තුෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න පුළුවන්. ඒකට ලොකු කැපිටල් එකක් දාන්න ඕනේ. ඒ වගේම තමයි ඇඩ්වර්ටයිසින් මාකටිං වලට අපිට ලොකු මුදලක්. එහෙම ඉන්න කෙනෙකුට ඔයාලට මොනවද දෙන්න තියෙන ඇඩ්වයිස්? අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් දේවල් තියෙනවා සම්පත්. ගොඩාක් දේවල් දැනගෙන තමයි එන්න ඕනේ. පළවෙනි එක තමයි කොහොමද අපි මිනිස්සුන්ට කතා කරන්නේ කියන එක. මොකද අපි ලංකාවේ කෙනෙක්ට ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට කතා කරන විදිහයි කැනඩාවේ ජීවත් වෙන කෙනෙක්ට කතා කරන විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා. මං හිතන්නේ sannivedanaya කියන කමියුනිකේෂන් කියන එක තමයි වෙඩින් ප්ලෑනින් වල කී එක. ඉතින් මේක හරියට දැනගෙන තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕනේ. අපිට කොයිම වෙලේකවත් දැන් මම වෙන්න කෙනෙක් නම් මට කොයිම වෙලේකවත් කියන්න බෑ බ්‍රයිඩ් කෙනෙක්ට ඔයා ඉන්නකෝ මම මගේ වැඩේ ගාන්ට කරන්නම් කියලා. මොකද එහෙම ට්‍රස්ට් බේස් වෙන්නේ නැහැ කැනඩාවේ කමියුනිටි එක ඇතුලේ. ඒක අපි ප්‍රූව් කරලා පෙන්නන්න ඕනේ. ඒක හැමතිස්සෙම දැන් මම වෙඩින් එකක් කරද්දී සම්පත් මට හරියට ඊළඟ වෙඩින් එකට කවුරු හරි කතා කරොත් මට ඒක හරියට ඒගොල්ලන්ට කන්වින්ස් කරන්න වෙනවා මම හොඳ ජොබ් එකක් කරලා දෙනවා කියලා. ඉතින් ඒක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් ඒ චැලෙන්ජ් එක බාර ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඕපන් කමියුනිකේෂන් තියෙන්න ඕනේ හැමතිස්සෙම. අනිත් එක තමයි හරි ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. ඕනම කෙනෙක් එක්ක කතා කරලා ඒ දේවල් හරියට කළමනාකරණය කරලා සම්බන්ධීකරණය කරන්න පුළුවන් ක්වික් තින්කර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ දේවල් තමයි මම හිතන්නේ. දැන් හිතන්නකෝ දැන් වෙඩින් එකක් ගන්න කෙනෙක් කොහොමද CF design වෙඩින් කොන්ට්‍රැක්ට් කරගන්න විදි මොනවද තියෙන්නේ? මගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් www.cfdesigns.ca. එහෙම නැත්නම් මාව ඊමේල් ලිපිනයකින් කන්ටැක්ට් කරන්න පුළුවන් claudette@cfdesigns.ca. මගේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන් 416-278-8820. දැන් මේ වෙඩින් එකක් ගන්නවා කියන එකම සල්ලි යන වැඩක් නේ. එතකොට සමහරෙක් හිතන්න පුළුවන් වෙඩින් එකකට අපියි සල්ලි වේදන් කරන්නේ. ඒ සල්ලි වලින් අපිට ගෙයක් ගන්න නැත්නම් වාහනයක් ගන්න එහෙම නැත්නම් හොඳ ට්‍රිප් එකක් යන්න කියලා. එහෙම හිතන කට්ටියත් ඉන්නවා. ඔය අතරතුරේදී දැන් වෙඩින් එක කොහොම හරි ගන්නවා කියන්නකො. ඒතර වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඒකට තව ගන්නවා කියන්නේ තව කොස්ට් එකක් යන එකක්. දැන් ඔයාට මොකද්ද දැන් ක්‍රොඩෙට් එකේ තියෙන මේ එක්ස්පීරියන්ස් එක්ක මේ වගේ හිතන කෙනෙක්ට ඔයාට කොහොමද දෙන්න තියෙන ඇඩ්වයිස් එක? මම වගේ පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයා දැන් ගෙයක් විකුණ ගන්න යනවා. ඔයාට තනියෙන් ගේ විකුණ ගන්න බැරිද? පුළුවන්නේ. රියල්ට කෙනෙක් අවශ්‍ය වෙන්නෙම නෑනේ. හැබැයි ඒ වැඩි හරියට වෙනවද කියලා කියන්න දන්නේ නෑ. ඒ වගේ තමයි වෙඩින් ප්ලෑනර් කෙනෙක් නැතුව වෙඩින් එකක් ගන්න පුළුවන්. හැබැයි වැඩි හරියට වෙනවද කියන්න දන්නේ නෑ. ඕක තමයි කෙටිම උත්තරේ. එතකොට මේ කොස්ට් එක මේ ඒක ලොකු කොස්ට් එකක් නෙමෙයි කියලා කියන්නේ. ඊට වඩා ඒකේ තියෙන බෙනිෆිට් එක වැඩි කියන එක තමයි ඔයාගේ අයිඩියා එක නේද? බෙනිෆිට් එක කියනකොට සම්පත් ඒකත් වර්ගීකරණය කරන්න පුළුවන්. මොකද වෙඩින් ප්ලෑනින් බිස්නස් එකක තියෙන පළවෙනි මං කියවනේ අපි ફોකස් කරන්නේ මොකටද? මේ වෙඩින් එක ස්ට්‍රෙස් ෆ්‍රී කරන්නයි. මගේ බිස්නස් එකේ පළවෙනිම අරමුණ මේ බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම්ටයි ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ අයටයි සහ ෆ්‍රෙන්ඩ්ස්ලට කාටු හරි මේකට ඉන්වෝල්ව් වෙන කාටවත් ස්ට්‍රෙස් නැතිව මේ වැඩේ ලස්සනට ඒගොල්ලන්ගේ මතකයන් එකතු කරන දවසක් බවට පත් කරන්න. ඉතින් මේ වැඩේ ලස්සනටම කරගන්න ඕන අනිවාර්යයෙන්ම වෙඩින් ප්ලෑනර් කෙනෙක් හරි වෙඩින් කෝඩිනේටර් කෙනෙක් හරි ඉන්නම ඕනේ. ඉතින් මේ ඔක්කොම දේවල් කරද්දී කොහොමද ඔයාලට ගෙදරින් හම්බෙන සපෝට් එක? ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා තාත්තා මෙහි කැනඩාවේ දැන් මට නැති වුණත් ඒගොල්ලන්ට ඍජුවම මේ වැඩේට මට සපෝට් කරන්න බැරි වුණත් ක්ලොඩෙට් ෆර්නෑන්ඩෝ කියන මාව හදන්න අවුරුදු ගාණක් පුරාවටම මෙතනට මාව ගේන්න එයාලගෙන් වෙච්ච සහයෝගය කවදාවත් අමතක කරන්න බෑ. විශේෂයෙන් මගේ අම්මා ගෘහිණියක් වෙලා අවුරුදු ගණනාවක් නංගිවයි මාවයි බලාගෙන මං හිතන්නේ මම අද මෙතන ඉන්නේ මගේ අම්මා හින්දා. දැන් අම්මා ඉන්නේ ලංකාවේනේ. දැන් මෙහෙ කොහොමද කැනඩාවේ කොහොමද ඔයාලට තියෙන සපෝට් එක? ඔව් හස්බන්ඩ්ගෙන් ගොඩක් සපෝට් එකක් හම්බ වෙනවා. මම හිතන්නේ මේ බිස්නස් එක පටන් ගන්න මුලින්ම
මට මූල්‍යමය සපෝට් එක දුන්නේ එයා. මම හිතන්නේ කැපිටල් එක මගේ වෙබ්සයිට් එක රන් කරන්නේ දේවල් බලාගන්නේ එයා. එතකොට පුතාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ ගොඩක් අය දැකලා තියෙනවා මගේ පුතා මාත් එක්ක දැන් අවුරුදු 4ක් පුරාවටම වෙඩින්ග්ස් වල වැඩ කරනවා. ඉතින් එයාගෙන් ලැබෙන සහයෝගය මට නිම කරන්න බෑ සම්පත්. එයා තමයි මාත් එක්ක ගොඩක් වෙඩින්ග්ස් වලට මට ඇසස් කරන්නේ මගේ පුතා ඩේමියන්. මොනවද බිස්නස් එකේ ෆියුචර් ප්ලෑන්? ෆියුචර් ප්ලෑන්ස් නම් කීපයක් තියෙනවා සම්පත්. මං හිතන් ඉන්නවා ඉස්සරහට අපි ලංකාවෙන් එන දුවදරුවෝ විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයට ගොඩාක් ටැලන්ටඩ් අය එනවා. හැබැයි ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ කොහොමද කැනඩා වෙඩින් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්නේ, කාටද රීච් කරන්න ඕනේ, මොන වගේ දේවල්ද මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළට ගේන්න ඕනේ කියලා මේ එන අලුතෙන් එන ඉමිග්‍රන්ට්ස්ලාට. ඉතින් මං හිතුවා දැන් මම මෙහි ගුරුවරියක්, මගේ ෆුල් ටයිම් ජොබ් එක ටීචින්. ඉතින් මේ දෙක එකට කම්බයින් කරලා මේ එන අයට වර්ක්ෂොප්ස් කරන්න මං හිතුවා වෙඩින් ඉන්ඩස්ට්‍රි එක ඇතුළට එන අයට මුලින්ම. ඊළඟට තමයි දෙවෙනි එක දැන් මගේ නම තියෙන්නේ CF Designs කියලානේ. ඉතින් ගොඩක් අය අහන මොකද්ද මේ ඩිසයින්ස් කියලා. ඉතින් මං ඒකට උත්තරයක් හැටියට ෆියුචර් එකේ ටික පොඩි සර්ප්‍රයිස් එකක් එහෙම පොඩි ඩිසයිනින් පැත්තක් ඩිවලප් කරන්න හිතන් ඉන්නවා. අනිත් එක තමයි ගොඩක් වෙලාවට මගේ පුතා මාත් එක්ක වෙඩින්ග්ස් වලට යනවා. එයා දැන් අවුරුදු 4ක ඉඳන් ට්‍රේන් වෙනවා. එයාටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ශාස්ත්‍රයට ඇතුල් වෙන්න. ඉතින් ඩේමියන් තමයි ගොඩක් වෙලාවට මේකේ ෆියුචර් එක හෝල් කරන්නේ. අවුරුදු 4ක් ඩේමියන්වත් එක්ක වැඩ කරලා තිනවා කියලා කිව්වනේ. අපි එයාට කතා කරලා බලමු කොහොමද එයාගේ එක්ස්පීරියන්ස් එක කියලා. Damian, thank you for joining us. Thank you for having me. Last 4 years working with your mom, how is the experience? The experience has been great. I help her out with all these weddings that we have during the summers. And also, it's a lot of pressure on me because, you know, she's my mom and all, and she has a very high standard for me. So I need to maintain that. If I get one little thing wrong, it's over, right? But other than that, I think we make a pretty good team. Yeah. Right, දැන් ඔයාට මේ ඩේමියන්ට අමතරව වගේ වෙන ටීම් එකක් ඉන්නවද තව? මෙහෙමයි සම්පත්, ඕක හරිම වැදගත් ක්වෙස්චන් එකක්. thank you ඔයා ඔය ප්‍රශ්නේ අහුවට. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා දැන් මාම ගොඩක් කරන්නේ වෙඩින් කෝඩිනේෂන්. මොකද ඒකට මේ දවස්වල හයි ඩිමෑන්ඩ් එකක් තියෙනවා. ගොඩක් අය ප්ලෑනර්ස්ලට යනවට වැඩි කෝඩිනේටර්ස්ලට යන ප්‍රමාණය වැඩි. එතකොට මට සිදු වුණා එකම ඩාන්සින් ගෲප් එකක් එක්ක කීප වතාවක් වැඩ කරන්න. ඒ හින්දා අපේ කමියුනිටි එක ඇතුලේ පොඩි රාවයක් ගියා ක්ලොඩෙට් වැඩ කරන්නේ මේ අයත් එක්ක පමණයි කියලා. එහෙම එකක් නැහැ ඇත්තටම. මම සුහදව හැම වෙන්න කෙනෙක් එක්කම වැඩ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒක හින්දා ඕනම කෙනෙක්ට මට රීච් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මට කතා කරන්න පුළුවන්. මට කියලා මගේ ටීම් එකකට ඉන්නේ මගේ අර all inclusive package එකේ ඉන්න වෙන්ඩර්ස්ලා පමණයි. ඊට අමතරව ඕපන්ලි මම ඕනම වෙන්ඩර් කෙනෙක් එක්ක වැඩ කරන්න ලෑස්තියි. දැන් මේ අවුරුදු 4ක් තිස්සේ මේ වෙඩින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට මේ ඔය කෙරුව වෙඩින් වල රන් වෙලා හැම නැද්ද කට්ටිය කවුද? අම්මලා දූලාද? අම්මලා දුවලා නැත්නම් අම්මලා ලේලිලාද? අම්මලා ලේලිලා වෙඩින් වල එහෙම එක්ස්පීරියන්ස් නැද්ද? නැහැ, රණ්ඩු වෙන තරමටම යන්න දෙනවා නම් ඉතින් මගේ ජොබ් එක මම හරියට කරන්නේ නැහැ නේ සම්පත්. ඉතින් ඒත්තන්ට ගිහිල්ලා නැහැ. හැම වෙලාවකම අපිට සිද්ධ වෙනවා දෙමව්පියෝ දරුවෝ ඒ මත ගැටුම් එක සමතලා කරලා බැලන්ස් කරලා සමහරක් විට අපි උපදේශිකාවක් විදිහට වැඩ කරනවා. සමහරක් වෙලාවට අපි ඒගොල්ලන්ට ගොඩක් බට්ල කෙනෙක් වෙන වෙලාවල් තියෙනවා. ඇඳුම් හදනවා, වොෂ්රූම් ගෙනියනවා. ඒ වගේ කවුරුත් හිතන්නේ නැති පැත්තවල් අපිට කරන්න සිදු වෙලා තියෙනවා. So Damian, what you have learned last 4 years working with your mom? So I've learned actually a lot of things, right? I've learned one of the most important things to a wedding is detail, right? All the little things matter whether it comes to like the napkin or the name card. Every little detail matters. And another thing I learned was working with many different people, right? Learning to communicate with vendors and clients and meeting their needs. correct. අන්තිම වශයෙන් මොකද්ද අපි බලන් ඉන්න ඔඩියන්ස් එකට ඔයාලට මැසේජ් එකක් දෙන්න කියන්න තියෙනවා? කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා සම්පත්. වෙඩින් ප්ලෑනින් කියලා කිව්වම අපිට මේ විදිහට ඉතාමත් කෙටි කාලයක් ඇතුළත කතා කරලා නිම කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ගොඩාක් දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. ඒකේ පුංචි කොටස් ගොඩාක් තියෙනවා. ක්ලයින්ට්ස් ලව දැනුවත් කරන්න, වෙන්ඩර්ස් ලව දැනුවත් කරන්න. නමුත් අපිට හම්බ වෙලා තියෙන මේ පුංචි අවකාශය ඇතුලේ මම හිතනවා මම කොච්චර අවශ්‍ය පුද්ගලයෙක්ද කියලා
ඔබට තේරුම් ගියා නම් මම හිතන්නේ මගේ අද දවසේ මේ පුංචි කාලය වටිනාකමක් එකතු වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි වෙන්ඩ කෙනෙක් වෙන්න, සේවාදායකයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඔබ වටිනා පුද්ගලයෙක් වෙන්න. කවදාවත් අව탁සේරු වෙන්න එපා. මේක ඇතුලේ කමියුනිකේෂන් ඇන්ඩ් රෙස්පෙක්ට් කියන එක හරි වැදගත්. මොකද මාස 12ක කාලය තුළ අපි ක්ලයන්ට් එක වැඩ කරනකොට ක්ලයන්ට් මාව ෆයර් කරන්නත් පුළුවන්, මට ක්ලයන්ට්වත් ෆයර් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ලොකුම රූල් එක. මට ගැලපෙන්නේ නැති කෙනෙක් හිටියොත් මට ඒ බිස්නස් එක අතාරින්නත් පුළුවන්. ඒ වගේම මම රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් එයාට මාව අතාරින්නත් පුළුවන්. ඒක ගොඩක් අය දන්නේ නැහැ. අනිත් එක මිනිස්සු දන්නේ නැතිම කාරණය තමයි කැනඩාවේ නීතිය ඇතුලේ ප්ලෑන් කෙනෙක්ට පමණයි වෙඩින් එකක් ප්ලෑන් කරන්න පුළුවන්. ගොඩක් අය හිතනවා අපි මේ ඩාන්සිං ගෲප් එකක එහෙම නැත්නම් කේට කෙනෙක්ට වෙඩින් එකක් ප්ලෑන් කරන්න පුළුවන් කියලා. පුංචි අතපසු වීමකින් ඔබේ ලස්සන දවස නැති වුණොත් එහි වගකීම ගන්න කවුරුත් නැති වෙනවා. ඉතින් ඒක හින්දා ප්ලෑන් කියන වචනේ තියෙන බිස්නස් එක ප්ලෑන් හැටියට රෙජිස්ටර් කරලා තියෙන කෙනෙක්ට පමණයි මේ දේ කරන්න පුළුවන්. ඉතින් කොරෙට් බොහොම ස්තුතියි. ඔයාගේ එක්ස්පීරියන්ස් අපිත් එක්ක ෂෙයා කරන්න අපිත් එක්ක එකතු වුණාට. සම්පත් මට පුංචි වෙලාවක් දෙන්න. මම මේ වෙලාව විශේෂයෙන්ම මගේ අනුග්‍රහක බවතුන මතක් කරන්න ඕනේ මේ වැඩසටහනට මට ස්පොන්සර් කරන්නේ Eat Smart Caterers. අපේ ෂෙෆ් ප්‍රදීප්. ඉතින් thank you ප්‍රදීප් ඔයාටත් ඒ වගේම මගේ ක්ලයන්ට්ස්ලා මෙච්චර කල් මාත් එක්ක හිටපු මේ ගමනට උදව් වෙච්ච හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඉදිරියේදීත් අපි ඔබත් එක්ක ලස්සන දවස් තව ලස්සන කරන්න නොමසරුව මග බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. ඉතින් හිතතුනේ අපි ඉන්නේ ලංකාවේ ඉඳන් කැනඩාවට ඇවිල්ලා කැනඩාවේ සංකේත නාමයක් තබමින් යන මිනිසුන් හොයාගෙන යන ගමනක තවත් මෙවැනි වැඩසටහනකින් ඔබ වෙත එනතුරු ඔබ සැමට ආවඩා ආයිබෝ වේවා. ආයිබෝවන්. මං කොහෙද බලන්නේ? ඔයා මේ බලන් ඉන්නවා මෙයාගේ මුහුදේ බලන්න.